හිතාගන්න බැරි තරම් ලොකු රේස් එකක්. එක පැත්තක ජපාන් ඉංජිනේරු ශිල්පයේ අභිමානය. ඒ කිව්වේ Honda CB400 Super 4. අනිත් පැත්තේ අලුත් පරම්පරාවේ සැරම බීස්ට් එක 2023 Kawasaki Ninja 400. මේ දෙකෙන් පාරේ රජා කවුද කියා අද අපි තීරණය කරමු. එනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. පළමුවෙන්ම බලමු මේ දෙන්නගේ පපුව AQV එන්ජින් එක. CB400 එකේ තියෙන්නේ පුරාවෘත්තයක් බඳු 399cc inline 4 එන්ජින් එකක්. ඒකේ VTEC ටෙක්නොලොජි එකත් එක්ක 56 bhp පවර් එකක් වගේම 39 Nm ටෝක් එකක් තියෙනවා. ඒ inline 4 සද්දය ඇහුනම ඇඟේ මයිල් කෙලින් වෙනවා. හැබැයි Ninja 400 එකේ තියෙන්නේ 399cc parallel twin එන්ජින් එකක්. මේකෙන් දෙන්නේ 45 bhp වගේ පවර් එකක් වගේම 37 Nm ටෝක් එකක්. පවර් එක අතින් CB එක ඉස්සරහින් හිටියට Ninja එකේ එන්ජින් එක ගොඩක් මොඩර්න් වගේම රෙස්පොන්සිව්. දැන් බලමු පාරේ වැඩකිඩ. Ninja 400 කියන්නේ පිහාටුවක් වගේ සැහැල්ලු බයික් එකක්. ඒකේ බර කිලෝග්‍රෑම් 168ක් වගේ වෙද්දී CB 400 එක කිලෝග්‍රෑම් 200කට ආසන්නයි. ඒ කියන්නේ වංගුවක් ගනිද්දී ට්‍රැෆික් එකේ කපලා කොටලා යද්දී Ninja 400 එක ඔයාට හිතාගන්න බැරි ලෙවල් එකක ඇජිලිටි එකක් දෙනවා. හැබැයි හයිවේ එකක හරි ලොං රයිඩ් එකක හරි යද්දී CB 400 එකේ තියෙන ඒ ස්ටේබල් ගතිය සහ බිග් බයික් ෆීලිං එක Ninja එකට කවදාවත් දෙන්න බෑ. ස්පීඩ් එක ගැන බැලුවොත් දෙකම 180යි 190යි කිලෝමීටර් ප්‍රති පැය එක සීමාවට ලේසියෙන්ම යනවා. හැබැයි Ninja එකේ ඇක්සලරේෂන් එක ටිකක් වේගවත්. ලංකාවේ අපිට වැදගත්ම දේ තෙල්. සාමාන්‍යයෙන් මේ බයික් දෙකම ලීටරයකට 22-28 කිලෝමීටර් අතර ප්‍රමාණයක් කරනවා. හැබැයි Ninja 400 එකේ තියෙන අලුත් ෆියුල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එක නිසා ඔයා බයික් එකට වද දෙන්න නැතුව පැද්දොත් ලීටරයකට 30ක ප්‍රමාණයටවත් එහා යන්න පුරුවන්. CB 400 එකේ VTEC එක ඕපන් කරලා පැද්දොත් ඉතින් තෙල් ටිකට බඩුම තමයි. එතකොට කවුද දිනන්නේ? මේක හරිම සරලයි. ඔයා කැමති අර ඕල්ඩ් ස්කූල් ඉන්ලයින් 4 සද්දෙටයි ලංකාවේ හැමදාම තියෙන අභිමානයටයි නම් අනිවාර්යයෙන්ම Honda CB 400 එකට යන්න. ඒක කවදාවත් වටිනාකම බහින්නේ නැති මැෂින් එකක්. හැබැයි ඔයාට ඕනේ අලුත්ම පෙනුමක්, සැහැල්ලු හැන්ඩලින් එකක් සහ මොඩර්න් ෆීචර්ස් තියෙන ට්‍රැක් රෙඩි බයික් එකක් නම් ඔයාගේ තේරීම වෙන්න ඕනේ Kawasaki Ninja 400 එක. එකක් මතක තියාගන්න. CB 400 එක ආත්මයක් නම් Ninja 400 එක ආයුධයක්. මේ දෙකෙන් ඔයා කැමතිම මොකේද? කමෙන්ට් එකක් දාන්න. Safe ride.